Welcome back to another vlog with us. මේ විදියට කලින් vlog එකේ මගේ family එක Maldives වලට ඇවිල්ලා සායි ලැබුන් Maldives ඒ resort එකේ කොහොමද ගත කරේ කියලා මම පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් ඊළඟට completely different side එකක් explore කරන්න ඊළඟ vlog එකේ හදන්නේ. දවස් 4ක් දන්නම නැතුව ඇත්තටම හරි ඉක්මනට ගෙවිලා ගියා. ඊට පස්සේ ඉතින් තව මේ දවස් 2ක vlog එකක් තමයි මම මේ ගෙනල්ලා තියෙන්නේ. ඉතින් අපිට තියෙන දැන් උළු මාලේ ලස්සන බලන්න තමයි තියෙන්නේ. මුලින්ම දැන් අපි යනවා මේකට තමයි අපි දෝනිය කියන්නේ ඈතින් පේන එක. අපි දෝනියේ තමයි දැන් යන්න හදන්නේ. දෝනිය කියන්නේ මෙන්න මේ බෝට් එකට. ඉතින් අපි කට්ටියම නැගලා දැන් ඉතින් දෝනියේ යනවා මාලෙට. මාලෙ කියන්නේ ඇත්තටම සිටි එක. ඒ සිටි එකට ගිහිල්ලා බලමු ඒ මාලේ සිටි එක මොන වගේද කියලා. දැන් අපි ඉන්නේ මාලේ සිටි එකේ. දැන් පොඩ්ඩක් අපි ෂොප් වලට ගිහිල්ලා බැලුවා කොහොමද කියලා මොනවා හරි ලෝකල් කෑම ජාති මොනවද ගන්න තියෙන්නේ. ඉතින් අම්මලට පොඩ්ඩක් පෙන්නුවා. ඉතින් වටපිටාව ඊට පස්සේ අපි දැන් කාර් එකක් අරගත්ත ටැක්සියක් ගත්තා. එගෙන හොළුමාලට යනවා අයියාගේ ලෝකල් යාළුවෙක්ගේ ගෙදර. මෙහෙම තමයි ඉතින් අපි ගියේ. Maldives වල මාලේ කියන්නේ මාලේ සිටි එකේ තමයි මේ ඉන්නේ. අපි දැන් මාලේ සිටි එකේ ඉඳන් හොළුමාලට යන්න හදන්නේ. හොළුමාලට යන්න තියෙන්නේ පාලමක් හරහා තමයි යන්න තියෙන. බලන්නකො වටපිට බලනකොට හැම පැත්තෙම තියෙන්නේ අපිට හැම පැත්තෙම පේන්නේ මුහුද. හරිම ලස්සනයි. මම ඉස්සරහට අරගෙන එන්නම්. අපි බස් එකකට යනවා. ඒක පෙන්වන්න වටේම පේනවා කොච්චර ලස්සනද කියලා බලන්න. මේ ඇවිල්ලා දැන් ඔය හුළුමාලට ඇවිල්ලා තියෙන්නේ. බලන්න මේ බිල්ඩින් කොහොමද ගහලා තියෙන්නේ කියලා. ඒ බිල්ඩින් වල ලිමිට් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔක්කොම එක උස්සකට තමයි මේ හැම බිල්ඩින් එකක්ම තියෙන්නේ. හැම බිල්ඩින් එකකම නම්බර්ස් පවා තියෙනවා බිල්ඩින්. ඒගොල්ලෝ මොකද දැන් අපි නම් ඇත්තටම දාන්න කොහොමද හොයාගන්නේ කියලා මේ බිල්ඩින්ස් වල ලොකුවට නම්බර්ස් දාලා තියෙනවා. එතකොට මේගොල්ලෝ කලර් එකක් දාලා තියෙනවා. phase 2 phase 1 කියලා තියෙනවා. එහෙම තමයි මේගොල්ලෝ හොයාගන්න. මටත් ඇත්තටම දැන් හොයාගන්න බෑ. ටැක්සි එක කෙනාට කියලා තමයි මම හොයාගන්නේ. බස් එකේ ගියත් මට හරියටම හොයාගන්න බෑ මේ තැන කියලා. ඇත්තටම අපිට හොයාගන්න අමාරුයි. ඔක්කොම එක වගේ හුළුමාලට ගියාට පස්සේ බිල්ඩින්ග්ස් එක වගේ. ඊළඟට අපි මේ බස් එකේ යනවා. බස් එකේ හුළුමාලේ යන විදිය තමයි මේ අපි පිච් එක. මේ මම දවස් 2ක් එකතු කරලා තමයි ඇත්තටම මේ vlog එක ගෙනාවේ. මේ බස් එක යනකොට බලන්න කාර් එකේ යනකොටයි බස් එකේ යනකොටයි වෙනස. අපි මේ උඩ ඩබල් ඩෙක බස් එකක උඩම කෙළවරෙම තමයි මේ ඉඳගත්තේ. මම මේ vlog එක දකින්නකොටත් ඇත්තටම හරිම සතුටුයි. ඇත්තටම අම්මලා ඇවිල්ලා දැන් ගිහිල්ලා මාසයක් විතර වෙනවා. මට මේ vlog එක ගේන්න බැරි වුණා. පරක්කු වුණා. හුළුමාලේ කියන්නේ ඇත්තටම පුදුම තරම් ලස්සන තැනක්. මොකද මේ දැන් අපි අයියාගේ යාළුවා ගෙදර ගිහිල්ලා මේ ඒගොල්ලොන්ගේ බල්කනි එකේ ඉඳන් පේන විදිය තමයි මේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ. මේ ඉතින් අපි ඒගොල්ලොන්ගේ ගෙදරට ඇවිල්ලා චූටි බබාගේ එදා බර්ත්ඩේ එක. එහෙත් ඉන්නවා අයානගේම වයසේ චූටි බබෙක්. ඉතින් දෙන්නගේම බර්ත්ඩේ එක සමරනවා. මේ ඒගොල්ලොන් ගෙදර හිටිය මේ පැරට් කෙනෙක්. එයා කතාත් කරනවා. ෂෝක් මේ බලන්න මේ ඕගොල්ලෝ දැකලා තියෙනවද මේ මී පැටිය? ඇත්තට මේ මී පැටියෙක් නෙමෙයි වවුලෙක්. මම නිකන් දැක්කේ මේ නරලෙත් නිකන් ඇහැක් තියනවා වගේ. එයාට පියාඹන්නත් පුළුවන්. ඕගොල්ලෝ දන්නවද මේ සත්තා ගැන? ඕගොල්ලොත් ගෙවල් වල ඇති කරනවද? මේගොල්ලෝ මෙහි ගෙවල් වල ඇති කරන සත්තු. මට හිතා ගන්න බැරි. මම ඇත්තටම දැක්කේ නෑ. මුලින්ම දැක්කේ මේ පැටියෙක් වගේ තමයි මම දැක්කේ. ආව අතර ගන්නෙ මේ ග්ලව්ස් එකක් දාගෙන තමයි. ඉතින් ඊට පස්සේ ගෙදර කට්ටියත් එක්ක රසට කාලා ෆොටෝ එකක් අරගෙන යනවා. ආයිත් අපි මාලේ මේ මගේ යාළුවෙක් හම්බ වෙන තමයි ගියේ. නිකෝ අක්කා නේ හරි ආදරේ. අපි අම්මිට ආදරේ. එයා ඇත්තටම මාරම ආදරණීය චරිතයක්. මෙහි ලෝකල් කට්ටිය කියන්නේ ඇත්තටම හරිම අමුතු මිනිස්සු. පුදුම ආදරණීය හිත් තියෙන. Maldives වල මගේ හොඳම යාළුවා තමයි නිකෝ අක්කා. ඉතින් ඒගොල්ලොත් එක්කත් දින එකක් ගත්තා. කට්ටියත් එක්කම හරිම හැපි ඩේ එකක්. ඊට පස්සේ අපි ඒගොල්ලොන්ගෙන් සමගෙන ඊට පස්සේ දැන් අපි ආයිත් අපේ අයිලන්ඩ් එකට ක්‍රොස් රෝඩ් එකට යන්න තමයි සූදානම. දැන් අපි
ජැටියක වහලා තිබ්බේ. ඒ ජැටිය වහලා මෙන්න මේ කරන වැඩේ තමයි මේ පාර හදනවා. මම හිතන්නේ පාර ලොකු කරන්න තමයි හදන්නේ. ඉතින් අපි පයින්ම ගියා ජැටි නම්බර් 1 එකට. ඒක ටිකක් දුර තියෙන්නේ. අපි ඉතින් ඇවිදගෙන ගියා විනාඩි 10ක් විතර ඇති ජැටි නම්බර් 1 එකට යන්න. ඉතින් අපි මෙහෙම ඇවිදගෙන ගිහිල්ලා අද දවස මෙතනින් ඉවර කරනවා. ඉතින් ඔහොම තමයි අපේ අන්තිම දවසක් ගෙවුනේ. ඊට පස්සේ දැන් ඔන්න අන්තිම දවසේ ගෙදර යන්න තමයි කටියම සූදානම් වෙන්නේ. අයියත් ඉතින් එහෙම මම්මිලත් එක ගියා. ඒ වුණාට මම නැවතුණා. ඒක මට හරි දුකයි. අම්මටත් දුකයි හරියටම. හරිම සතුටු කාලයක් ගත කරා. ඉතින් එහෙම සමුගෙන ෆොටෝ ටිකක් අරගෙන මෙමරීස් වලට වීඩියෝස් ෆොටෝස් වලින් ස්ටෝරේජ් ෆුල් කරගෙන මේවා තමයි ඉතින් ගෙදර කට්ටිය මෙහෙදී මෝල්ඩිව්ස් වල ලස්සන බලලා කාලේ ගත කරලා අවසන් වුණේ. ඉතින් මගේ ජීවිතේ එක හීනයක් තමයි මේ මගේ අවුරුදු 4 මෝල්ඩිව්ස් ජීවිතේ මගේ එක හීනයක් හැබෑ කරගත්තේ මෙහෙම තමයි. ඉතින් මම vlog එකකට මේක ගෙනාවේ. මම vlog එකක් පටන් ගත්තෙත් මේ හින්දාමයි. මොකද ඇත්තට මම vlog එකක් කරන්න හේතුව මට මෙමරිස් එකතු කරගන්න පුළුවන් කවදා හරි මේවා බලනකොට ඇත්තටම සතුටුයි. මම මෙහෙම තමයි මගේ ටාගට් අචීව් කරගත්තේ කියලා මට බලයි කට්ටිය යනකොට ඉතින් මටත් යන්න හිතුණා. ඒ වුණාට ඉතින් මට මේවාට දවස් තිබ්බේ නෑ. අම්මගෙත් එක්ක ඉතින් සතුටින් කාලේ ගත කරා. මෙහෙම ඉතින් මගේ මතක පොතට මතකයන් එකතු කරගත්තේ මෝල්ඩිව්ස් ජීවිතයේ ලස්සනම දවස් ටික.